හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඉතින් මුලින්ම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා දන්නවනේ අද ව්ලොග් එක මොකක්ද කියලා? අපේ අවුරුද්ද දවස. අවුරුදු ගෙවිලා සතියක් ගියාට පස්සේ තමයි ඔන්න මම ව්ලොග් එක අරගෙන ආවේ. ඉතින් කොහොමද ඔයාලගේ අවුරුදු ලස්සනයිද? හොඳට තිබුණද? කැවිලි මේසෙ ලස්සනට හැදුවද? මම මගේ හස්බන්ඩ් එක්ක දැන් අවුරුදු 3ක ඉඳලා ජීවත් වෙන්නේ කැනඩාවේ ඔටාවා වල. ඉතින් අපි දෙන්න එකට ඉඳලා සමරන 3 වෙනි අවුරුද්ද තමයි මේ. අපි දෙන්න මැරි කරලා අවුරුදු 5ක්. හැබැයි අපි දෙන්න දැන් එකට ජීවත් වෙන්න පටන් අරගෙන අවුරුදු 3ක්. ඉතින් පළවෙනි අවුරුද්ද අපි මෙහෙට ආව මට කොකිස් අච්චුවක්වත් තිබ්බේ නෑ. ඉතින් හරියම සිම්පල් විදිහට තමයි අපි අවුරුදු සැමරුවේ. ඊට පස්සේ දෙවැනි අවුරුද්දේ මට මෙහි හිටපු අක්කි කෙනෙක්ගේ අම්මා කෙනෙක් කොකිස් අච්චුවක් ගෙනත් දුන්නා. ඉතින් ඒ ආන්ටිටයි ඒ අක්කටයි පින් සිද්ධ වෙන්න ඔන්න මන් දෙවැනි අවුරුද්දේ ඉඳලා කොකිස් හදන්න පටන් ගත්තා. ඒ තමයි මගේ ජීවිතේ මුලින්ම මම කොකිස් බැටර් එකක් තනියම හදලා කොකිස් හදපු පළවෙනි අවුරුද්ද. එතකොට මේ අවුරුද්දේ තමයි මම කොකිස් හදන දෙවෙනි අවුරුද්ද. කොකිස් ටික හදලා ඉවර වීගෙන එනකොට වගේ හස්බන්ඩ්ත් ඔන්න ගෙදර ආවා. එයාත් ඉතින් මට චුට්ටක් උදව් කළා කොකිස් ටික හදාගන්න. එයා ලොකුවටම උදව් කරේ කොකිස් හදනවට වඩා කොකිස් කන්න. ස්නූපීට ඕනේද? ඉතින් කොකිස් ටිකත් හදලා ඉවර වෙලා මම රෑ වෙලා අවුරුදු කෑම මේසෙට තියන්න කේක් එකක් හැදුවා. ඊළඟ දවස් උදේට ඔයාලට බලා ගන්න පුළුවන් මං හදපු කේක් එක. ඔන්න ඉතින් මම බලාගෙන හිටපු දවස ආවා. අවුරුදු දවස. මේ අප්‍රේල් මාසේ 14 වෙනිදා. 14 වෙනිදා උදේ මම උදෙන්ම නැගිටලා කිරිබත් ටික හදන්න තමයි ලෑස්ති වෙන්නේ. කැනඩාවයි ලංකාවයි අතර පැය 10ක වෙනසක් තියෙනවා. එතකොට ලංකාවේ වෙලාවටම අපිට අවුරුදු සමරන්න ටිකක් අමාරුයි. ඒ නැකත් වෙලාවටම සමරන්න බෑ. හැබැයි අපිට පුළුවන් විදිහට අවුරුදු චාරිත්‍ර ටික කරනවා. ඉතින් වෙන රටක ජීවත් වෙන හැමෝම එහෙම වෙන්නේ නැති. හැමෝම නැකතටම ඒ ටයිම් එකටම අවුරුදු සමරන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඔන්න මම අවුරුද්දට කිරිබත හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලත් එක්ක එකතු වෙලා මම උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා කෙලින්ම කුස්සියට ආවා කිරිබත් ටික හදන්න. කිරිබත් හදලා ලුණු මිරිස් හදලා ලස්සනට කෑම මේසෙට තියන්න තමයි මට ඕනේ. මගේ ආසම කෑමක් තමයි කිරිබත් කියන්නේ. කිරිබත් කෑවම ටිකක් නිදිමත වෙනවා තමයි. ඒ වුණාට මම හරිම ආසයි කිරිබත් කන්න. නෝමල් මම බත් හදනකොට බත් එකට ලුණු දාන්නේ නෑ. හැබැයි කිරිබත් හදනකොට නම් මම ලුණු ටිකක් වැඩියෙන් දානවා. මොකද එතකොට තමයි කිරිබත් එක ගොඩක් රස වෙන්නේ. ඉතින් කිරිබත් එක දැන් ඔන්න ලිපෙන් තියලා පොල් ගාලා පොල් මිරිකලා එහෙම කිරිබත් එකට දාන්නේ නැහැ. මිල්ක් පවුඩර් එක තියනවා. ඉතින් ඒ පවුඩර් එක උණු වතුර ටිකකට මික්ස් කරලා එහෙම තමයි කිරිබත් එකට දාන්නේ.
පොල් කිරි එක හදාගෙන පැත්තකින් තියලා ඊට පස්සේ ලුණු මිරිස හදාගන්න තමයි මං දැන් මේ ලෑස්ති වෙන්නේ. ගොඩාක් වැඩ දාලා ලුණු මිරිස හදන්නේ නැහැ. නෝමල් විදිහට ලූණුයි කෑලි මිරිස් කුඩේ ගම්මිරිසුයි ලුණුයි දාලා තමයි මම ලුණු මිරිස හදන්නේ. අද හරිම සිම්පල් විදිහට තමයි මම ලුණු මිරිස හදාගන්නේ. අද මුළු ගෙදරම කිරිබත් සුවඳයි. ඉස්සර නම් මම කුස්සියට යන්න චුට්ටක්වත් ආස නැහැ. මම ගෙවල් අස් කරන වැඩ ඒ ටික තමයි මම කරන්නේ. අපේ අක්කා තමයි අම්මත් එක්ක එකතු වෙලා ගොඩක් වෙලාවට කුස්සියේ කෑම වීම හදන වැඩ ටික කරන්නේ. අපේ අම්මා හැම වෙලාවෙම ඉතින් මට කියන දෙයක් තමයි මේවා පුරුදු වෙන්න. කවදා හරි ඔයා තනියම ජීවත් වෙන්න පටන් ගත්තාම අලුත් ගෙදරකට ගියාපුවාම ඔයාට මේ දේවල් තනියම තමයි කරන්න වෙන්නේ කියලා. අම්මා ඒ කිව්ව කතා ඇත්ත තමයි. අපි තනියම ජීවත් වෙන්න පටන් ගත්තාම වයිෆ් කෙනෙක් වෙලා අම්මා කරපු හැම දෙයක්ම තනියම කරගන්න වෙනවා. අම්මා පුංචි කාලේ ඉඳලම අපිට පිළිවෙලට ලස්සනට ජීවත් වෙන්න කියලා දුන්න එක. එයා ඒ දේවල් ලස්සනට කරන විදිහ බලන් ඉඳලම මටත් ඒ හැම දෙයක්ම ලංකාවෙන් පිට හිටියත් අම්මගේ පුරුද්දෙන්ද කොහෙද කෙරෙනවා. මගේ තාත්තා හමුදාවේ දැන් පෙන්ෂන්. ඉතින් ගොඩක් වෙලාවට හමුදාවේ ඉන්නකොට නිවාඩු ගන්න බැහැනේ. නිවාඩු දෙන්නෙත් නෑ. හැබැයි මගේ තාත්තා කොහොම හරි අවුරුද්දට ගෙදර එනවා. අපේ පවුලේ අපි 5 දෙනා හැම අවුරුදු දවසක්ම කොහොම හරි එකට සමරනවා. මං ලංකාවෙන් ආවහමත් මගේ හස්බන්ඩ් එක්ක ඒ දේවල් ඒ විදිහටම කරනවා. මං මේ හැම දෙයක්ම කරන්න හරීම ආසාවෙන් සතුටින්. මට මේ දේවල් කරනකොට මතක් වෙන්නේ මගේ ගෙදර අයව. මොකද දන්නවද? මම මගේ ගෙදරින් මගේ අම්මගෙන් ඉගෙන ගත්ත දේවල් නිසා තමයි මම අද ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නේ. අම්මලා තාත්තලා අපිවත් එකතු කරගෙන කරන දේවල් ඒ කාලේ කරදරයක් වගේ අපිට දැනෙනවා තමයි. හැබැයි කවදා හරි දවසක අපි පවුලක් වෙලා ජීවත් වෙනකොට ඒ දේවල් කොච්චර උදව්වක් වෙනවද කියලා තේරෙන්නේ දැන්. ඉතින් අපේ ගෙදර අපේ අම්මයි තාත්තයි අක්කයි මල්ලි එක්ක ඒ සමරපු අවුරුදු මතකයන් එකතු කරගෙන මම මෙහි ලංකාවෙන් ආව දවසේ ඉඳලා මගේ පවුලේ අයගෙන් ඈත් වෙලා ආව දවසේ ඉඳලම මගේ හස්බන්ඩ් එක්ක හැම අවුරුද්දක් දවසම කවදාවත් මිස් කරන්නේ නැතුව මොන වැඩේ තිබ්බත් සමරන්නේ ඒකයි. ඉතින් මං හැම වෙලාවෙම මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා අපිව මේ විදිහට ලස්සනට හැදුවට. ඔන්න ඉතින් මම කිරිබත් කන්න ලුණු මිරිස හදාගෙන ඉවරයි. කිරිබත් කන්න නම් ඉතින් අනිවාර්යෙන් ලුණු මිරිසක් තියෙන්න ඕනේනේ. ඉතින් ඔන්න ඒකත් දැන් හදාගෙන ඉවර වුණා. කිරිබත් එකත් දැන් හරි. ඒත් එක්කම ඉතින් මම කිචන් එකේ පාවිච්චි කරපු භාජන වංගෙඩිය ඒ දේවල් වොෂ් කරලා ඒවා අස් කරලා දානවා. මොකද අවුරුදු කෑම මේසේ ලෑස්ති කරනකොට අපි පාවිච්චි කරපු දේවල් තියාගන්න ඕනේ නෑනේ. එතකොට කුස්සියත් ලස්සනට තියෙන නිසා මම ගන්න එක පාවිච්චි කරලා ඉවර වුණාම වොෂ් කරලා ක්ලීන් කරනවා. කිරිබත් එක හැදිලා ඉවර වුණ ගමන් බුදුහාමුදුරුවන්ට තියන්න කිරිබත් වලින් කොටසක් අයින් කරපු එක තමයි මම මුලින්ම කළේ.
ලුණු මිරිස උම්බලකට දාලා නෙමෙයි හින්දා හැදුවේ. ලුණු මිරිස් වලිනුත් චොට්ටක් බුදු හාමුදුරුවන්ට තියෙනවා. ඊට පස්සේ මම කිරිබත් ප්ලේට් එකට දාලා කිරිබත් කෑලි කපා ගන්න තමයි හදන්නේ. මේ පාර අවුරුද්දේදී මට විශේෂයි. මොකද මම කවදාවත් නැතුව ඔයාලවත් එකතු කරගෙන තමයි අවුරුද්දට කැවිලි මේසෙ ලෑස්ති කරන්නේ. දැන් මම ගෙදර චොට්ටක් අස් කරගෙන ඊට පස්සේ කැවිලි මේසෙ ලස්සනට ලෑස්ති කරගන්න තමයි හදන්නේ. කැවිලි මේසෙට මං අලුතෙන්ම හැමදේම ගත්තා. මොකද මං හරි ආසයි මේ පාර කැවිලි මේසෙ සරසන පාටට. ඉතින් ඒ හින්දා මම හැමදේම අපේ ඇඳුම් වල පාටට මැච් වෙන විදිහට ගැලපෙන්න අරගත්තා. කැවිලි මේසෙ අස් කරගෙන ඊට පස්සේ මම කැවිලි මේසෙට තියන්න ඕන කැවිලි ටික ඔක්කොම එක තැනක මුලින්ම තියාගන්නවා. මොකද සමහර වෙලාවට මට අමතක වෙලා සමහර ඒවා මම කැවිලි මේසෙට තියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මුලින්ම එකපාරම ඔක්කොම මතක් කරලා එක ළඟ තියාගෙන ඊට පස්සේ ප්ලේට්ස් වලට ඒවා ලස්සනට තියලා එහෙමම කැවිලි මේසෙන් තියනවා කියලා හිතුවා. කැවිලි ප්ලේට්ස් වලට තියන්න කලින් මම හිතුවා බුදු හාමුදුරුවන්ටත් මම හදපු කොකිස් එකක් එහෙම තියලා කැවිලි මේසෙට තියන දේවල් වලිනුත් පොඩ්ඩක් බුදු හාමුදුරුවන්ටත් කිරිබත් වලට අමතරව තියනවා කියලා. ඉතින් මුලින්ම ඒක ලෑස්ති කරගෙන ඊට පස්සේ කැවිලි මේසෙට තියන්න ඕන කැවිලි ටික ප්ලේට්ස් වලට තියනවා. ලංකාවේ හිටියනම් ඊට වඩා කැවිලි ගොඩාක් කැවිලි මේසෙට තියන්න තිබුණා. හැබැයි ඉතින් අපි ඉන්නේ වෙන රටකනේ. එහෙම වුණාම හැම කැවිලි ජාතියක්ම මේසෙට තියන්න අමාරුයි. මම දන්නෙත් නෑ මෙහි කැවිලි ගන්න තියෙන තැන් මොනවද කියලා. හෙව්වොත් හම්බ වෙයි. ඒ වුණාට සමහර වෙලාවට මම ආසයි මම කැවිලි අතින් හදලා මගේ මහන්සියෙන් මේසෙට තියන්න. ඒ වුණාට මම කැවිලි හදන්න දන්නේ නෑ නීති. හැබැයි මම ටික ටික පුරුදු වෙන තමයි හිතාගෙන ඉන්නේ. සමහර විට ලබන අවුරුද්දේ මීට වඩා කැවිලි ජාති ටිකක් කැවිලි මේස් තියෙන්නත් පුළුවන්. ඒවා හැබැයි විශේෂ කියන්නේ මගේ අතින් හදපු ඒවා නීති. ඉතින් අන්න මම කැවිලි මේසෙට තියන්න ඕන හැම කැවිලි ජාතියක්ම ප්ලේට්ස් වල දාලා මෙන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. ඔන්න ඉතින් අපේ ගෙදර අවුරුදු කුමාරයාත් ලෑස්ති වෙලා ඇවිල්ලා ඉන්නේ. මුලින්ම අපි කරන්නේ බුදු හාමුදුරුවන්ට ලෑස්ති කරපු කිරිබත් ප්ලේට් එක බුදු හාමුදුරුවන්ට පූජා කරලා ගෙදර බුදු පහන පත්තු කරන එක. ඉතින් ඒකට අපේ ගෙදර කවුද ඒකට කියන්නේ ගෙදර ගෘහමූලිකයක් අපි දෙන්න හැම වෙලේම බුදු පහන පත්තු කරනකොට එකට පත්තු කරනවා. ඒ කියන්නේ විශේෂ දවස්වලට මගේ මහත්තයාගේ අතින් තමයි බුදු පහන පත්තු කරන්නේ. ඉතින් අපි දෙන්නම එකතු වෙලා අවුරුද්දට දැන් බුදු පහන පත්තු කරන්න තමයි හදන්නේ. ඉතින් අපි මුලින්ම බුදු හාමුදුරුවන්ට කිරිබත් පූජා කරලා බුදු හාමුදුරුවන්ගේ කොටස බුදු හාමුදුරුවන්ට තියලා බුදුන් වැඳලා අපේ අවුරුද්ද දවස ලස්සනට පටන් ගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මම අවුරුද්දට අවුරුදු කෑම මේසෙට තියන්න හදපු අවුරුදු කේක් එක. ඉතින් මේ කේක් එක මගේ 4 වෙනි කේක් එක. මම මීට කලින් කේක් හදලා තිබුණේ නැහැ. මම මෙහෙට ආවට පස්සේ තමයි කේක් හදන්න පුරුදු වුණේ. ඉතින් කලින් හදපු තුනටම වඩා මේ හදපු කේක් එක හරිම ඉක්මනට ලේසියෙන් හරිම ලස්සනට හදාගන්න පුළුවන් වුණා. මං හිතුවටත් වඩා
හොඳට. ඉතින් මට ඒ හින්දා හරියම සතුටුයි කේක් එක හදලා ඉවර වුණාම මම හිතුවටත් වඩා ලස්සනට කේක් එක ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ හින්දා ඉතින් මේ අවුරුද්ද මට ගොඩාක් සතුටු හිතෙන අවුරුද්දක් වුණා. මොකද මගේ අතින් හදපු කේක් එක ලස්සනට ආව නිසා. කැවිලි ටික මේසෙන් එකින් එක තියනකොට හිතට පුදුම සතුටක් දැනුනේ. මොකද ඒ කැවිලි මේසෙන් කැවිලි පිරෙනකොට හරි ලස්සනයි. ඉතින් මීට වඩා කැවිලි තිබුණා නම් හොඳයි කියලාත් හිතුණා. ඒ වුණාට තියෙන කැවිලි වලිනුත් කැවිලි මේසෙ හරිම ලස්සනට ආව නිසා හරිම සතුටක් දැනුනේ. මං ඉතින් දැන් ඉක්මනට කැවිලි ටික මේසෙට තියන ගමන් තමයි ඉන්නේ. මොකද මට අන්තිමට කැවිලි මේසෙ මොන වගේද කියලා බලා ගන්නකම් ඉවසෙල්ලක් නෑ. අපේ ස්නිෆි එහෙම සාමාන්‍යයෙන් කෑම වලට එන්නේ නැහැ. අපි කනකොට වුණත් එයා එහෙම ඉල්ලන කෙනෙක් නෙවෙයි. හැබැයි එයා බටර් කන්න චුට්ටක් ආසයි. කේක් වලත් අයිසින් කන්නේ නැහැ. එයාට බටර් සුවඳට වගේ එයාට මේ කේක් එකේ රස බලන්න ආසාවක් ඇවිල්ලා මේසෙට චුට්ටක් නැක්කා. ඔන්න ඉතින් මගේ ලස්සන අවුරුදු කැවිලි මේසේ රෙඩි. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්නකෝ මගේ කැවිලි මේසේ ලස්සනයිද කියලා. බටර්නි දෙටි ඒකයි කන්නේ අයිසින් වලට හොඳේ. මේ වෙලාවට තමයි ඉතින් මං ආස්ම අපි දෙන්නගේ පුංචි පවුලේ පුංචියට අවුරුදු සමරන වෙලාව. ඉතින් මගේ හස්බන්ඩ්ගේ අතින් මට කිරිබත් කවලා මමත් එයාට කිරිබත් කවලා නිදහසේ අපේ අවුරුද්ද සමරන වෙලාව. ඉතින් අපි දෙන්න සුබ පතාගෙන මේ අවුරුද්ද මේ විදිහට සමරනවා ඉතින්. ඔන්න ඉතින් අවුරුදු සමරලා අපි දෙන්නත් එක්ක හවස් වෙලා පොඩ්ඩක් ගියා අපේ ගෙවල් ළඟ තියෙන පාක් එකට ගිහින් එන්න. අපි ඉතින් නිතරම වගේ මේ පාක් එකට යනවා. ඉතින් අද අපි දෙන්නම විවේකීව ඉන්න දවස නිසා අපි දෙන්න හිතුවා මේ පාක් එකේ චුට්ටක් ඇවිදිනවා කියලා. ඉතින් හවස් වෙලා මේ පාක් එකට ආවහම මගේ හිතට පුදුම නිදහසක් දැනුණා. මොකද දැන් ඉතින් සීත කාලේ ඉවර වෙලා ටික වසන්ත කාලයට තමයි එන්නේ. අපේ ඉතින් සීත කාලේ ටිකක් වැඩියෙන් තියෙනවනේ. ඉතින් මේ පාර හිම වැටෙන එක නතර වෙනකොට අප්‍රේල් මාසෙ මැද වගේ වුණා. මේ වෙනකම්ම වගේ අපිට හිම වැටුණා. දැන් නම් මං හිතන්නේ ආපහු හිම වැටේ කියලා. දැන් සීතල ටික අඩු වෙලා අවුව හොඳට පායලා ගස්කොළ පාට වෙලා හරිම ලස්සනයි. ඉතින් පරිසරය හරිම ලස්සනට වෙනස් වෙලා. මම ගොඩාක් මාස සීත කාලෙට ඒ වගේම සරත් කාලෙට. හැබැයි මේ වගේ ඍතු වෙනස් වෙනකොට ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා. හැම ඍතුවකම අමුතු ලස්සනක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි දෙන්නත් එක්ක මේ පාක් එකේ නිතරම වගේ ඇවිදිනවනේ. ඉතින් ඒ ඇවිදිනකොට මේ පාක් එක ඍතු හතරෙදි වෙනස්ම ලස්සනකට තියෙනවා. ඉතින් අදත් හරියම ලස්සන දවසක්. කම්මැලිකමේ ගෙදෙට්ට වෙලා ඉන්නකොට අපි දෙන්නට හිතුණ ළඟ තියෙන පාක් එකට ගිහිල්ලා එනවා කියලා. හැබැයි ඒ යන්නත් ටිකක් කම්මැලි හිතුණට ආවට පස්සේ හිතුණ ආවෙක හොඳයි කියලා. ඉතින් අපි දෙන චුට්ටක් එක දේවල් කතා කර මේ පාක් එකේ හරිම සතුටින් ටික වෙලාවක් ගත කළා. අපි
මේ ලෝකෙට ඇවිල්ලා තියෙන හරිම පුංචි කාලෙකටනේ. ඉතින් මට ඕනේ ඒ පුංචි කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මං හරි ආසයි මේ වගේ දවස්වලට. ඉතින් මේ වගේ දවස් විඳලා තියෙනවද? ඉතින් මේ තමයි මම ආසම මගේ ජීවිතේ. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආදරේ. බයි බයි.